කොන්නිචිවා අද දවසේ ඔන්න අපි ඔයාලට තුන්වෙනි ලෙසන් එක දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට අද අපේ මාතෘකාව වෙන්නේ ඇත යන අර්ථයේ ප්‍රශ්නවාචී වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන එක. හරි අපි මුලින්ම වීඩියෝ එකෙන් කතා කරා මොකද ඇත යන අර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද? දෙවෙනි වීඩියෝ එකෙන් කතා කළා ඔයාලට මතක ඇති නැත යන අර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. දැන් අද අපි කියනවා ඇත යන අර්ථයේ වාක්‍යයක ප්‍රශ්නවාචී ස්වරූපය හදන්නේ කොහොමද කියලා. එතකොට ප්‍රශ්නවාචී ස්වරූපය කියන්නේ ප්‍රශ්නයක් ගොඩනැගීම. නමුත් ඒක අපි කියන එහෙමද? හරිද? අපි කියන ඔයා යමදද? ඔයා කකෙෂිද? ඔයා ගුරුවරයෙක්ද? ඔන්න ඔය පැටර්න් එකේ වාක්‍ය අපි කියන ඇත යන අර්ථයේ වාක්‍යයක් කියලා. හරි අපි බලමු කොහොමද ඇත යන අර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. එතකොට මේකෙදී සබ්ජෙක්ට් එක තියෙනවා ඒ වගේම ඉස්සලා පෙර පරිදිම උක්තයට පස්සේ වාණිපාතයේ දෙන අදාළ noun එක දෙනවා. මෙතන des කියන්නේ ඇත කියන අදහසනේ. අපි මේක එහෙමද කියලා ආදී ප්‍රශ්නයක් හදද්දී අපි අලුතෙන් කොටසක් එකතු කරලා තියෙනවා. මොකද ඒක කානිපාතයේ එකතු කරලා තියෙනවා. එහෙනම් දෙස්කා කියන්නේ වේද කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නවාචී වාක්‍යයකදී අනිවාර්යයෙන්ම වාක්‍යයේ අගට කානිපාතයේ යෙදිය යුතුයි. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි මෙතනදී අර විදිහටම සබ්ජෙක්ට් එකට පස්සේ මොකක්ද ආවේ වාණිපාතයේ යෙදුණා. ඊට පස්සේ noun එක යෙදුණා. මෙතන දෙස්කා වුණා. ඔච්චර තමයි තියෙන්නේ. හරිද? හරිම ලේසි මේ ක්‍රමය. ඒත් එක්කම තමයි දැන් හිතන්නකෝ අපෙන් ප්‍රශ්නයක් කෙනෙක් අහනවා ඒකට පිළිතුරු දීමේදී අපි දැනගෙන ඉන්න ඕනේ ඕ කියන්නේ කොහොමද ජපන් භාෂාවෙන් නෑ කියන්නේ කොහොමද කියන එක. එහෙනම් අපි බලමු ඕ කියලා කියන්නේ මෙතන ලියලා තියෙනවාට පේනවා ඇති. ඕ කියලා කියන්නේ අපි හයි කියලා කියන්නේ ඔව් කියන එක. ඊයේ කියලා කියන්නේ නැහැ කියන අදහස. මෙතන ඊ අකුරු දෙකක් තියෙනවා. ඊ අකුරු ඩබල් වෙලා තියෙනවා. නම් මේක අපි කියවන්නේ ඊයේ කියලා. හරිද? මේක ඊයේ කියලා කිව්වොත් වෙන අර්ථයක් එන්නේ නිවස කියන අදහස එන්නේ. ඒක නිසා මේක ප්‍රොනවුන්ස් කරද්දී අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඊයේ කියලා. හරිද? දීර්ඝ වෙනවා. හරි එතකොට ඔය ටික මතක තියාගන්න. හරි අපි බලමු ඇත යන අර්ථයේ වාක්‍යයක් කොහොමද හදාගන්නේ ප්‍රශ්නවාචී වාක්‍යයක් කොහොමද අපි ගොඩනගන්නේ කියලා උදාහරණයක් එක්ක. හරි ඒ යහලා තියෙනවා ඔයා යමදාද කියලා. එතකොට අපි මේ පිට කෙනෙක්ගෙන් අහන්නේ ඔයා යමදාද කියලා. එහෙනම් මේ නම පිටිපස්සට අපි මොකක්ද එකතු කරන්න ඕනේ? සන් කියන කෑල්ලක් එකතු කරන්න ඕනේ කියලා මතක තියාගන්න. හරිද? මේක එතකොට මේකේ උක්තය වෙන්නේ මොකක්ද? ඔයා කියන එක තමයි සබ්ජෙක්ට් එක වෙන්නේ. එහෙනම් ඊට පස්සේ නාමපදයේ තියෙනවා ප්‍රශ්නයක් හැදිලා තියෙනවා. ද කියලා අහලා තියෙනවා නම් වාක්‍යයේ අවසන් කරන්න ඕනේ දෙස්කා වලින් තමයි අවසන් කරන්න ඕනේ. හරි. අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයා කියලා කියන්නේ කොහොමද? අනතා. ඊට පස්සේ උක්තයට පස්සේ අපි දානවා වාණිපාතය. එහෙනම් අනතාවා හරි යමද සංදේස්කා. යමද සන් ප්‍රශ්නයක් නිසා අපි මොකද කරන්නේ? දෙස්කා කියලා ලියන. එහෙනම් මොකද වෙන්නේ? අනතාවා යමද සංදේස්කා. අනතාවා යමද සංදේස්කා. ඔයා යමදාද කියන අදහස තමයි එතන තියෙන්නේ. හරි. අපි බලමු මේකට උත්තරය දෙද්දී අදාළ පුද්ගලයා කියනවා ඕ මම යමදා. මේකට ආකාර දෙකකින් පිළිතුරු දෙන්න පුළුවන්. ඕ මම යමදා. ඔව් මම යමදා කියන්න පුළුවන්. එතකොට පළවෙනි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් ඔව් මම යමදා. දෙවෙනි විදිහට අපි ගත්තොත් එහෙම නැහැ මම යමදා නෙවෙයි කියන අදහස ගන්න පුළුවන්. හරි අපි බලමු පළවෙනි විදිහට උත්තරේ ලියන්නේ කොහොමද කියලා. එතකොට ඔව් කියලා කියන්නේ කොහොමද? අපි හයි කියලා තමයි කියන්නේ. එතකොට හයි මම නම් අපි කියනවා වතාෂි. එනම් වතාෂි මේ මම යමදා කියන තැන උක්තේ වෙන්නේ කවුද? මම. එහෙනම් යාට පස්සේ දාන්නේ වතාෂි වලට පස්සේ දාන්නේ මොන නිපාතයේද? වාණිපාතය. එහෙනම් මොකද එන්නේ? වතාෂි වා යමදා. දැන් මෙයා මම ගැනම කියන නිසා අපිට දාන්න පුළුවන් ද සංකීර්ණ නෑ. එහෙම දාන්න අවශ්‍යතාවයක් නෑ. එහෙනම් මම යමදා නෙවෙයි.
watashi wa yamada මෙතන දෙස් කියලා තියෙන්නේ එහෙනම් වේ කියලා ඔව් මම යමදා කියලා තියෙනවා නම් හයි වතාෂි වා යමදා දෙස් හරි එතකොට මෙතෙන්ට පාවිච්චි කරන්නේ මොකද හයි වතාෂි වා යමදා දෙස් එතකොට මෙයා කියන්නේ මම යමදා එහෙනම් මොකක් වෙන්න ඕනේද දෙස් වලින් අවසන් කරන්න ඕනේ හරි එහෙනම් කොහොමද හදාගත්තේ පළවෙනි පියවර ඔයා යමදාද එහෙනම් අනතවා යමද සන්දෙස්කා එතකොට කියනවා ඔව් මම යමදා හයි වතාෂි වා යමදා දෙස් හරි මම ගැන කියවෙන නිසා අපි නම පිටිපස්සට සන්දාන අවශ්‍යතාවයක් නැහැ හරි ඊට පස්සේ දෙවෙනි ආකාරය ගැන අපි කතා කරමු දෙවෙනි ආකාරය ගැන කතා කරද්දී දෙවෙනි ආකාරය ගැන කතා කරද්දී අපි මෙතනදී B කියන්න ඕනේ නෙගටිව් ෆෝම් එක. දැන් අපි කතා කරන්නේ කලින් ඔව් මම යමද කියලා. දැන් මම කියනවා නැහැ මම යමදා නෙවෙයි කියන අදහස. එහෙනම් මෙතෙන්ට එන්නේ කොහොමද? නැහැ මම යමදා නෙවෙයි. යමදා නෙවෙයි. එහෙනම් අපි මේක කොහොමද බලමු හදන්න. හරි එතකොට දැන් මේ වාක්‍යයේදී තියෙන්නේ මොන ෆෝම් එකක්ද නෙගටිව් ෆෝම් එකක් තමයි තියෙන්නේ. එහෙනම් නෙගටිව් ෆෝම් එකක් ඉවර වෙන්න ඕනේ මොන ස්වරූපයෙන්ද උක්තයට පස්සේ වායි නිපාතයේ යෙදිලා එතන දෙවාරිම සෙන්නෝ ජාරිම සෙන් වලින් අපිට ඉවර කරන්න පුළුවන්. හරි එතකොට නැහැ කියන්නේ කොහොමද ඊයේ කියලා. එතකොට ඊයේ මම නම් වතාෂි වා යමදා නෙවෙයි. එහෙනම් යමදා දෙවා අරිමසෙන්. දේවා අරිමසෙන්. හරි මේ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් කොහොමද හැදුනේ? ඔයා යමදාද. එහෙනම් කොහොමද අපි ගත්තේ? අනතවා යමද සන්දෙස්කා. ඊට පස්සේ කියනවා නැහැ මම යමදා නෙවෙයි. එහෙනම් මොකද වෙන්නේ? ඊයේ වතාෂි වා යමදා දෙවා අරිමසෙන් කියලා අපි පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් මේකෙදී ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ ඔයා ප්‍රශ්නයක් හදද්දී අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? වාක්‍යයේ උක්තයට පස්සේ වානිපාතයේ යෙදුවා වාක්‍ය අවසාන වෙදී මොකද වෙන්නේ? ඇත යන අර්ථය එකක් නම් එතනදි කරන්නේ දෙස් එක්ක කානිපාතය එකතු කරනවා. වාක්‍ය අවසානයේ තියෙන්න ඕනේ දෙස් කා කියන විදිහට තමයි හැදිලා තියෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට ඔයාලට පුළුවන් වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඔයත් මේ විදිහටම තව වාක්‍ය නිර්මාණය කරලා අපිට එවන්න. එතකොට අපි කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට බලන්න පුළුවන් ඔයා හදලා තියෙන වාක්‍ය නිවැරදිද කොහොමද කියලා අඩුපාඩුවක් තිබ්බොත් අපිට ඒක කියන්න පුළුවන්. හරි මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ හමුවෙමු. අද දවසේ ඔයා ජපනීස් විද්‍යාර්ථී සෙන්සෙ YouTube channel එකෙන් මම හිතනවා ඇත යන අර්ථයේ ප්‍රශ්නවාචී වාක්‍යයක් හදාගන්න විදිය නිවැරදි ආකාරව ඔයාට තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඊළඟ සතියේත් අපි හම්බ වෙමු. සයෝනාරා.